කොහොමද ඔයාලා හැමෝටම මම නම් මේ වීඩියෝ එක කරද්දී පාන්දර 2:45යි. මොකද පොඩි බබත් එක්ක මට මේ දවස්වල ඉතින් හිතන විදියට උයන්න වැඩ කරගන්න බෑ. එයා නම් හැබැයි මේ වෙලාවට තමයි නිදාගන්නේ. ඉතින් මං හිතුවා එයා නිදාගෙන ඉන්න අතරේ මොනා හරි හෙට ගෙනියන්න කෑම ටිකකුත් හදලා කුස්සියේ පොඩි ක්ලීනින් වගේක් කරන්න. ඉතින් ඔයාලට මේ පේන රැක් එක තියෙනවනේ මගේ ස්පයිස් රැක් එක. ඒක මං ගොඩ කාලෙකින් මට ක්ලීන් කරන්න හම්බුනේ නැහැ. මොකද බබාගේ වැඩයි දවල් වරුවේ යත් එක්කම ඉන්න හින්දා මේවා කුස්සිය පැත්ත පළාතකවත් එන්න නම් හම්බෙන්නේ නැහැ උයන දෙයකට මිසක්. ඉතින් මේ රැක් එක හොඳටම කිලුටු වෙලා. ඉස්සර නම් මං සතියට සැරයක් හැමදේම කිචන් එකේ තියෙන රෑක් එතකොට ඔය කිචන් ටොප් හැමදාම වගේ ක්ලීන් කරනවා. රැක් නම් සතියට සැරයක්, කබඩ් ඇතුලේ සතියට සැරයක්වත් අඩුම තරමේ ක්ලීන් කරනවා. ඒ දැන් නම් ඇත්තට මේ දේවල් කරගන්න බොහොම අමාරුයි මට ටයිම් එක හොයාගන්න. ඉතින් දැන් මේ පාන්දර මේ වගේ වෙලාවකට තමයි මට නිදහසේ ඔය වගේ වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. මොකද බබත් එක්ක ඔය වගේ වැඩ කරන්න හරි අමාරුයි. එයාව බලන්න යන්නයි, අතේ සබන් ගා ගන්නයි. ඉතින් දවසම අපි දෙන්න තනියම ඉන්නේ. ඉතින් ඒ වෙලාවට බබත් එක්කම තමයි මං කාලේ ගත කරන්නේ. ඒ වගේ වෙලාවට නම් මේ වගේ වැඩක් කරන්නම හම්බෙන්නේ නැහැ. ඉතින් මං වගේම තනියම බබාලා බලා ගන්න අම්මලා ඉන්නවා නම් එයාලා දන්නවා මේ වගේ වැඩ කරගන්න කොච්චර අමාරුද කියලා. මොකද සද්ද ඇහෙන්න බෑ. බබා ඇහැරේ කියලා බය හිතෙනවා. ඒ වගේම සබන් අල්ලගෙන නිතරම එයා ළඟට යන්න බෑ. අනික එක තමයි මම මේ වගේ දේවල් කැමති හරිම නිස්කලංකේ මගේ පාඩුවේ කරන්න. ඉතින් ඒකයි කොච්චර පාන්දර වුණත් නිදිමත තිබ්බත් මහන්සි තිබ්බත් මම මේ වෙලාව තියාගත්තේ මේ වගේ වැඩකට. ඉතින් ඔයාලට පේනවා වගේ මම මුලින්ම නිකම් වතුරෙන් ස්පොන්ජ් කරලා ඊට පස්සේ මේකට සබන් ලික්විඩ් සබන් එකක් දාලා හොඳට අර මේ දැන් ගොඩාක් දවසක් ක්ලීන් කරලා නැහැනේ. ඒ හින්දා අර මතු පිට ඩොට්ස් වගේ තෙල් තිබ්බා. ඉතින් ඒව ඔක්කොම මං අර කම්බි බ්‍රෂ් එකකින් අතුල්ල ගත්තා. අතුල්ලගෙන ඊට පස්සේ ආයි ස්පොන්ජ් එකකින් වතුර ටිකක් අරගෙන ඒ සබන් ටික පිහදලා ඊට පස්සේ ටිෂු එකකුනුත් පිහදලා ආයෙම මම ඕක උඩට ස්ප්‍රේ කරගන්නවා ඩෙටෝලුයි ඩිෂ් වොෂ් ලික්විඩ් එකයි. එතකොට අපි රෙදි සෝදනකොට ගන්න කම්ෆර්ට් එකක් ඒකෙන් ටිකක් එකතු කරලා තමයි මම ওই ස්ප්‍රේ එක හදන් තියෙන්නේ. ඒකෙනුත් මම පොඩ්ඩක් ස්ප්‍රේ කරගන්නවා. ඒ වගේම තමයි ඔයාලා දැක්කනේ මගේ ස්පයිස් රැක් එක උඩ තිබ්බ ස්පයිස් බොටල් ටික. මේවා නම් මං අපේ හස්බන්ඩ් වැඩ කරන තැනින් එකම වගේ බොටල්ස් ටිකක් ගෙන්න ගත්තේ. ඉතින් මං ගොඩාක් වෙලාවට මේ බෝතල් හැමදාම ඒ කියන්නේ ක්ලීන් කරනවා. හැමදාම නෙවෙයි මේ රැක් එක ක්ලීන් කරනවානේ සතියකට සැරයක්. එතකොට මේ බොටල්ස් උත් මං ක්ලීන් කරගන්නවා. ඒ කියන්නේ නිකන් මතු පිට මේ වගේ පිහදලා රෙදි කෑල්ලකින් පිහදලා ගන්නවා. මම ඒ කියන්නේ මාසෙකට සැරයක් මාස 6කට සැරයක් එහෙම බොටල්ස් ක්ලීන් කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් පිරිසිදු කරන්නේ දැන් හිතන්නකො මං දාලා තියෙන මොකක් හරි ස්පයිස් එකක් ඉවර වුණොත් මං ඒ ඉවර වෙන සැරේට ඒ බොටල් එක ක්ලීන් කරනවා. හැබැයි ගොඩාක් කිලුටු වෙලා කියලා හිතෙනවා නම් මම ඒක අයින් කරලා ක්ලීන් කරගන්න වෙලාවලුත් තියෙනවා. දැන් ඔයාලට මේ පේනවනේ මගේ ලුණු කුඩු එක ඉවරයි. ඉතින් එහෙම වුණාම මං ඒක ලුණු කුඩු එක ආයේ රීෆිල් කරන්න කලින් ඒ බොටල් එක හොදලා තමයි රීෆිල් කරන්නේ. අනික් එක තමයි මං ස්පයිස් වර්ග මේ බොටල්ස් වලට දාද්දි ඒක පිරෙන්නම දාන්නේ නැහැ. එතකොට ගොඩාක් කල් යනවනේ ඒක ඉවර වෙන්න. ඉතින් මම ওই බෝතලෙන් කාලක් වගේ වෙන්න තමයි ස්පයිස් එහෙම පුරවගන්නේ. එතකොට මට ඒක නිතරම සේදෙනවා. ඒ නැතත් මේ මතු පිටින්නේ ගොඩාක් වෙලාවට කිලුටු වෙන්නේ. ඉතින් ඒ දේවල් මම මේ වගේ හැමදාම සතියකට සැරයක් මේ රැක් එක අස් කරද්දි රෙදි කෑල්ලකින් වතුර දාලා හොඳට පිහදලා තමයි දාන්නේ. ඉතින් එහෙම වුණාම නිතරම වගේ මේ බෝතල් පිරිසිදු වෙනවා. ඔයාලට මාසෙකට සැරයක් මාස 6කට සැරයක් එහෙම ඉන්න ඕනේ නැහැ. නිතර මේ දේවල් පිරිසිදු කරගන්න ලේසි ඒ ක්‍රමයට.
පුංචි කිචන් එකක්නේ. ඒ වුණත් මං හරිම ආසාවෙන් තමයි ඉස්සරින්දාම මේ කිචන් එකේ කෑම බීම හැදුවේ. ඒ වගේම මේ කිචන් එක මං ගොඩාක් වෙලාවට පිරිසිදුව තියාගන්න පුදුම විදිහට උත්සාහ කරනවා. හැබැයි මේ දවස්වල නම් ඇත්තටම කිව්වොත් කිචන් එකට එන්නේ බොහොම අමාරුවෙන් එකත් කැම ටික උයාගන්න විතරයි. නමුත් දැන් නම් මට ටික බබාගෙන් කාලේ හම්බෙනවා මේ දේවල් කරගන්න. ඉතින් ඒ ලැබෙන හැම කාලයකදීම මං කරන්නේ මගේ කුස්සියට ඇවිල්ලා එක්කෝ කරගන්න අතපසු වෙච්ච ක්ලීනින් වැඩ ටික දැන් හිමීට ටික කරගන්නවා. මං හරි ආසයි මගේ කිචන් එක ලස්සනට පිරිසිදුවට තියනවා දකින්න. මොකද මෙතනට එන ඕනම කෙනෙක්ට මම ගෙදර හදන කෑම බීම කිසිම අපිරියාවක් නැතුව කන්න හිතෙන්න ඕන. ඉතින් ඒ හින්දා මං හැම වෙලේම කිචන් එක නම් පිරිසිදුව තියන්න උත්සාහ කරනවා. මේ දවස්වල උනත් කොහොම හරි වෙලාව හොයාගෙන හස්බන්ඩ්ට හරි බබාව ටිකක් බලාගන්න දීලා මන්ට අග්ගාලා කිචන් එකට ඇවිල්ලා ওই වගේ පොඩි වැඩ කරනවා මට කරන්න පුළුවන්. ඉතින් රෑක් එක ක්ලීන් කරලා ඉවරුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඉතින් ඒ වෙද්දි මම මාළු එකකුත් උයාගෙන එළවලු එකකුත් හදාගෙන කිචන් එකත් ආස්පස් කරලා තමයි නින්දට යන්න ලෑස්ති උනේ. ඉතින් ඔයාලට පේනවනේ මගේ මේ මැටි හැතිලිය ඒකේ පොඩ්ඩක් කට හරිය කැඩිලා තියෙනවා කියලා. ඒකත් මගේ අතින්ම මැටි හැතිලිය පියන වැටිලා තමයි මේක කැඩුනේ නම්. ඉතින් මන් ළඟ එක මැටි හැතිලියයි තියෙන්නේ. මොකද මං ඕක ලංකාවෙන් එද්දි අරන් ආවේ. ඒ හින්දා ඉතින් මම ඒක විසික් කරන්නේ නැතුව පාවිච්චි කරනවා. මොකද කට හරිය විතරයිනේ ඒක කැඩිලා තියෙන්නේ කියලා. ඒ හින්දා ඉතින් ඔයාලා මුකුත් හිතන්න එපා. මොකද මට මෙහි මැටි වලඳක් ගන්න තාම මේ වගේ මැටි වලඳක් ගන්න නම් තැනක් හම්බුන්නේ නැහැ. මෙහි මැටි වලන් තියෙනවා. හැබැයි ඒවා මන් දන්නේ නැහැ. මේ ගෑස් කුකර් එකේ උයන්න පුළුවන් ඒවා තමයි තියෙන්නේ. මන් දන්නේ නැහැ. හොට් ප්ලේට් එකක ඒවා උයන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලට පේනවා වගේ මං අනිවාර්යයෙන්ම කුස්සියේ මොනහම හරි උයන වැඩක් කරොත් මගේ සිංක් එක මං හොඳට සෝදනවා. හැමදාම සිංක් එක නම් මොන වැඩේ තිබ්බත් ඒ කියන්නේ කොච්චර අපහසු වුණත් සිංක් එක කියන එක නම් මං හැමදාම මම වැඩක් කරාට පස්සේ ඔය විදිහට පිරිසිදු කරලා සෝදලා වේලලා තමයි මේවා කරගන්නේ. වැඩ ඉවර කරගන්නේ කුස්සියේ. ඉතින් ඒක මට දැන් පුරුදු වෙලා. ඇත්තටම මේක අපේ අම්මගේ පුරුද්දක්. ඉස්සර අපේ අම්මත් හැමදාම කුස්සියේ මොනා හරි වුවොත් ඒ අත අල්ලන රෙදි, එතකොට සිංක් එක ඔය හැමදේම එයාට හොඳට හොදන්න ඕනේ. ඒ හොදලා තමයි එයා ඒ උයන වැඩ ඉවර කරලා කුස්සියෙන් එළියට එන්නේ. ඉතින් මටත් ඒ පුරුද්දම ගිහින් තියෙනවා. මට වළඳක් වුණත්, භාජනයක් වුණත් ඒ හැම දෙෙම හොඳට අර තෙල් කුණු නැති වෙන්න හොදන්න ඕනේ. ඉතින් සමහරක් වෙලාවට ඔයාලට පේනවා ඇති මගේ භාජනේම හීරිලා හැම තියෙනවා. ඒ ඇවිල්ලා මං අර ඕනවටත් වඩා ඒවා පිරිසිදු කරන හින්දා. ඉතින් ඒක දැන් මට පුරුදු වෙලා. ඉතින් දැන් ඔයාලට පේනවා වගේ දැන් වෙලාව 3:25යි මේට පාන්දර. ඉතින් දැන් තමයි මං කිචන් එක හස්පස් කරලා ලස්සනට ඔහොම තියලා ඉවර කරේ. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව subscribe කරන්න කියලාත් මං ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්.